iPhone 16 Pro එකයි iPhone 17 එක අතර හොඳම ෆෝන් එක මොකද්ද? කඩට කඩ perform කරන ෆෝන්ස් දෙයක් වුණාට මේ දෙකෙන් clear winner කෙනෙක් ඉන්නවා. ඒ මොකද්ද කියලා දැනගන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි ඉස්සෙල්ලම බලමු iPhone 16 Pro එක ගැන. මේක දැක්කම ඔයගොල්ලෝ notice වෙන දේ තමයි මේ ලොකුම triple camera setup එක. main ultra wide cameras දෙකට අමතරව මේකේ 12 megapixel telephoto lens එකකුත් තියෙනවා. ඒකෙන් අපිට 5x එකකින් optically zoom කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට 16 Pro එක use කරලා ProRAW, ProRes වගේ formats වලින් high quality photos, videos capture කරන්නත් පුළුවන්. සහ 4K 120 fps එනකම් videos record කරන්නත් පුළුවන්. iPhone 17 එකට පුළුවන් 4K 60 fps එනකම් විතරයි. මේ කිව්ව දේවල් අරුණම අනිත් හැම අතින්ම iPhone 17 එක ඉස්සරහින් ඉන්නේ. display අතින් ගත්තම මේ phones දෙකේම තියෙන්නේ එකම resolution එක, එකම refresh rate එක. හැබැයි 17 එකේ brightness එක 16 Pro එකට වඩා nits 1000කින් වැඩි. ඒ වගේම battery life එක, fast charging capability අතින් ගත්තත් iPhone 17 එක 16 Pro එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. iPhone 17 එකේ තියෙන හොඳම feature එක තමයි අලුත් 18 megapixel front camera එක. මේ අලුත් feature set එකම තියෙන නිසා iPhone 16 Pro එකේ selfie camera එකට වඩා මේක සෑහෙන්න ඉස්සරහින් තියෙන්නේ. ඒ නිසා ඔයා නිතර selfie ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම iPhone 17 එක ගන්න. performance අතින් ගත්තාම iPhone 17 එක මම හිතුවට වඩා සෑහෙන්න හොඳට perform කරලා තියෙනවා 16 Pro එකට වඩා. දැන් අපි කතා කරමු වැදගත්ම දේ ගැන. ප්‍රයිස් එක. මේ වීඩියෝ එක හදන වෙලාවේ iPhone 17 එකේ ප්‍රයිස් එක පටන් ගන්න රුපියල් 2,97,000 ලක්ෂ 3ත් අතර වගේ ගානකින්. iPhone 16 Pro එකේ ප්‍රයිස් එක පටන් ගන්නේ 3,25,000ක් වගේ ගානකින්. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ 3,25,000 iPhone 16 Pro එකේ capacity එක වෙන්නේ 128GB. ලක්ෂ 3ෙන් පටන් ගන්න iPhone 17 එකේ capacity එක වෙන්නේ 256GB. ඉතින් මේ හැම දෙයකින්ම ඔයාලට දැන්ටමත් තේරෙනවා ඇති iPhone 17 එක තමයි ගෙවන ගන්න හොඳම ෆෝන් එක කියලා.